ලක්ෂයක් සක්වලේ ඉන්න ආර්යයන් වහන්සේලා අපි දිහා බලනවා. එහෙනම් අපි පින් අනුමෝදන් කරන කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලා කියලා පින් අනුමෝදන් කරාම ආර්යයන් වහන්සේලා අනිවාර්යයෙන්ම අපි පේනවා උන්වහන්සේලාට. පින් අනුමෝදන් කරනට උන්වහන්සේලා අපි දිහා බලනවා. එතකොට මේ මහා කල්පේ බුද්ධාන්තර 4ක් නියෝජනය කරන මහා බ්‍රහ්මරාජවරු 4 දෙනෙක් සුද්ධාවාසී වැඩ ඉන්නවා. සහම්පති මහා බ්‍රහ්මරාජයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ ගියපු කෙනෙක්. සනන් කුමාර බ්‍රහ්මරාජයා කොණාගම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ යන්නේ. ගටිකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ යන්නේ. තිස්ස මහා බ්‍රහ්මරාජයා අපේ බුද්ධ ශාසනයේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වෙලා ඉඳලා බඹලෝ යන්නේ. එතකොට මේ බුද්ධාන්තර 4 නියෝජනය කරන බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක්. තව බ්‍රහ්මරාජයෝ ඉන්නවා මේ බුද්ධාන්තර 4න් බඹලෝ ගියපු. මේ ශාසනයේ විශේෂයෙන් සඳහන් කරන සුවිශේෂී බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක්. එතකොට මේ 4 දෙනාගේම නම කියලා ඒ ආර්යයන් වහන්සේලා 4 දෙනාටම පින් අනුමෝදන් කරලා. එතකොට සුද්ධාවාස වාසී සියලුම ආර්යයන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරලා. සදිව්‍ය ලෝක වාසී මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ ඉඳලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ඉඳලා සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා. උන්වහන්සේලාගේ යටතේ ඉන්න දැන් සදිව්‍ය ලෝක වාසී කියලා කියහම විසමුණි සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේත් එතෙන්ට අයිති වෙනවා. චතුම් මහා රාජිකේ විසමුණි දිව්‍ය රාජයන් වහන්සේ යටතේ ඉන්නේ. එතකොට උන්වහන්සේත් අයිති. නම කියලා කියනවා නම් විශේෂයි. නැතුව පින් අනුමෝදන් කළත් උන්වහන්සේලා අපි දිහා එතකොට බලන. විශේෂයෙන් නම කියලා පින් අනුමෝදන් කරාම කවුද හැමදාම අපිට නම කියලා අඬ ගහලා පින් දෙන්නේ? ඒ අය දිහා විශේෂයෙන් බලනවා. සඳහන් කරනවා රැකවරණය සලසන්න පටන් ගත්තාම අම්මා කෙනෙක් දරුවෙකුට බලනවා වගේ බලනවා කියලා. බොහෝ තැන්වලින් අපිව බේර ගන්නවා. මොකද අපි උන්වහන්සේලාට පින් දෙනවා. ඒ නිසා රැකවරණෙට ඉන්නවා. ඒ නිසා එහෙම පින් දෙන එක හරි වටිනවා. ඊළඟට අපි මේ කතා කරමින් හිටියේ පෙර පින් ඇති බව පිළිබඳව. ඒක අපේ භාග්‍යතුන් වහන්සේ මංගල සූත්‍රයෙන් මනාවම අපිට දේශනා කොට වදාලා පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති බව ඊට විශේෂ මංගල කරුණක්. මේ මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන මංගල කරුණු ටික මේ ලෝකයේ ඒ කාරණා ටිකට වඩා තවත් වටිනා දේවල් නැති නිසායි භාග්‍යතුන් වහන්සේ ඒ කරුණු ටික මංගල සූත්‍රයට ගොනු කළේ. එනම් පෙර කළ පින් ඇති බව කියන එක කොයිතරම් වටිනවද? හැබැයි පෙර පින් නිසා අපි හුඟක් දේවල් ලබනවා. අපි කියමු කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා. බොහෝම තියුණු ප්‍රඥාවකින් අධ්‍යාපන ඥානය ඉතාම ඉහළට දියුණු කරගෙන හොඳ රැකියාවක් ලබා ගන්නවා. ඒ පෙර පින් ඇති බව. හැමෝටම බැරි වෙච්ච රැකියාවකට ගියේ. හැබැයි ඊට පස්සේ සමහරලාට අපි දකිනවා එයා එතෙන්ට ගිහිල්ලා හොරකම් කරනවා. තාම ඉහළ තැනකට ගියේ අන්තිමට එතන කරන්නේ හොරකම් කරන එක. කෙනෙකුට හොඳට සටන් ශිල්ප ප්‍රගුණ වුණා. හොඳට සටන් කරන්න පුළුවන්. ඒ පෙර පින නිසා. නමුත් දැන් එයා කරන්නේ මිනිමරණ එක. ඒ පින ප්‍රයෝජනෙට අරගෙන කරන්නේ මිනිමරණ එක. එතකොට තවත් කෙනෙක් අපි කියමු සිංහෙක් කොටියෙක් මුවෙක් පිටිපස්සේ ලවගෙන යනවා. සමහර වෙලාවට අපි දකිනවා සිංහයාට මුවා අල්ලන්න බැරුව යනවා. ඒක ඉතා කලාතුරකින් වෙන්නේ. හැබැයි මුවාගේ ජීවිතේ බේරෙන්නේ පෙර පිනක් තියෙන නිසා. එයාට තාම ජීවත් වෙන්න පින් තියෙනවා. සිංහයා දිනුවොත් ඒත් සිංහයාගේ පිනක් තියෙන නිසා. එයා මුවාට වඩා ශක්තිමත්. නමුත් මුවා මරලා එයා ආපහු කරගන්නේ ප්‍රාණඝාතයක්. එහෙනම් මේ හැමතැනම එහෙමයි. පෙර පින් ඇති බව අපේ ජීවිතවලට ගොඩාක් බලපාලා තියෙනවා. හැම දෙයක්ම අපිට සම්පූර්ණ වුණේ පෙර පින් තියෙන නිසා. ආන්ගේ කාරණාව නිසා පෙර සිද්ධ කරගත්ත කුසල් තියෙන බව හරි වටිනවා. ඒ කුසලයේ හරියට අවබෝධ කරගෙන මේ ජීවිතෙත් මනාව කුසල් වර්ධනය කරගන්න පුළුවන් නම් ඒක තමයි තමන් ඒ ජීවිතෙන් ලබාගත් හැබෑම ඵලයේ බවට පත් වෙන්නේ. සබ්බදාන ධම්මදාන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය නම් ධර්ම දානයයි.